තවත් සුන්දර උදෑසන. බලු ජනේලෙන් උදේ සුන්දරත් විදුණා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් ඈ. එළියට ගිහලා බලමු. සුන්දරත්වය ඉදහා පාන්න පුළුවන් අපිට. එන්න තියෙන කිරිටොයි එකකට බස් එක. රින් කප් දෙකක් ගහ ගන්නත් ඕනේ බස් එකට. බස් එක ගහ ගන්න ඕනි. කෝල් එකක් ඔගේ බලමු කවුද කියලා. අම්මට චමිදුවනේ. හෙලෝ චමිදුවා. හෙලෝ මචං. මේ මොකද වෙන්නේ? මොකද ගත්තේ? අද හවසට අපේ පාටියක් තියෙනවා. අද හවසට පාටියක් තියෙනවා? ඔව් ඔව්. එහෙනම් මාත් එන්න. ඔයා අනිවාර්යෙන් එන්න ඕනේ. බස් එකේ එන්නන්නේ. ඔව් බස් එකේ එන්න ඒක හොඳයි. ඕකේ. එහෙනම් බස් එකේ එන්නම්. මේ ඔයාට එද්දිගම තවස් වෙයිනේ. ඔව්. අද ඇවිල්ලා හෙට උදේ නේද යන්නේ? අද නෑ මේ අදම යන්න ඕනේ. හවසාව කියන්නේ රෑ වෙලා හරි යන්න වෙනවා. මොකද හෙට මට වැඩ බා. හෙට බස් එකේ රූට් එක තියෙනවා. අද නිවාඩු දවස. දැන් ඔය පාටි ඉවරලා යන්න පුළුවන්ද? හරි බං මට ඔය බීලා වාහනේ වලින් කිසිම අගුලක් නැහැ ඔය. ආයේ බීමත් රියපදෙව්වා කියලා කිසිම අගුලක් නැහැ. මං ඕන තරම් රියපදවල තියෙනවා ඔහොම ඉතින්. හැප්පිලාවත් නැහැ බස් එක ආයේ. බස් එකෙන් පදලා තියෙන ඕනිතර. හරි දැන් බෝඩ් පම්පෝරි ගහන්න එපා. හරි එහෙනම් මං මෙහෙන් පිටත් වෙන්නම්කෝ තාටියකින් ඈ. හරි බං තියනවා. හොන්ඩ අදත් නිවාඩු දවස සුපිරියට සෙට් වුණා. එහෙනම් ලැහැත් වුණා කෙලින්ම ගියා. හරි එහෙනම් යමු. මේ තියෙන්නේ බස් එක. වෙලාව කීයද? 9:37යි නේ. හරි ඉතින් බුදු සරණින් දොර අරගමු. ඒකද දොර මට පාමේ තියෙන්නේ. කොල කලින් ඇරියේ මොකද්ද? ඔක්කොරි. වීදුරු ටිකත් අරගමු. හරි. ඔන්න නම් යන්නයි තියෙන්නේ. ට්‍රීවිල් එකකුත් නැග මූණට මූණ. හරි ගාන්ට වංගුව කපලා ගන්න ආණ්ඩේම අණ්ඩ සුපිරි. ඉක්මනට යන්න ඕනේ. එහාට තව ගොඩක් දුර යන්න තියෙනවානේ. රෑ වෙලා කොහොම හරි එන්නත් ඕනේ. හෙට වැඩනේ කොහොම හරි හෙට වැඩට යන්නත් ඕනේ. ඔක්කොම ටික බැලන්ස් කරගන්න ඕනේ. පොලිසියෙන් මින්නක් දන්නේ නැහැ. උදේ පාන්දර පාට දාපු ගමන් නැත්තම් ආයි කෙල වෙයිද දන්නේ නැහැ. අඩේ කොහොමද ගාන්ට ගත්තලි. හරි ඉතින් අපි යමු ඔහොම. අම්බෝ ඔන්න යාන්තම් ආවා. කොච්චර වෙලා ගියාද මට එන්න. හරි පාටිය දානවා කී චමිදුලා ගෙදරනේ. මං ඉතිරවට බස් එකේ ගැම්මට එන්න ඒක වෙනම ගතියක් ඈ. දැන් බස් එකේ එන එක අපෝ දැන් රෑ වෙලා යන්න ගියම තමයි එපා වෙන්නේ අනේ. හරි අම්මට රිවර්ස් ගියර් එක දාලානේ. චමිදු ගෙදර නැද්ද?
ඔයා ගමුණෑනේ. තව සෙට් එකක් දෙනවා කියලා කිව්වා. චමුතු එලීටවත් කියත් දන්නේ නැහනේ. මේ ඉන්නේ. චමිතු කොහෙද බං ගියේ? කඩේ පැත්තට පොඩ්ඩක් ගියා බං. මාත් මේ දැන් ආවේ. අනිත් සෙට් එකක් දෙනවා කිව්වද? ඔව් උන් එන ගමන්ලු. එලා අවුලන්නේ. මේ මොකෝ බඩු එහෙම ගෙනාද? ගෙදරට ඕනේ දැන් ඔය බයිට් එකනේ එහෙම නම්මන හදන්න බෑ. ඔව් ඔක්කොම ගෙනාවා. යම ගෙදර යම. යම. චමිතු මං එහෙනම් යනවා. ඔය අන්දේදනේට යමම් බං. අඩේ බෑ බං යන්න ඕනේ. නෑ බං මට අවුලක් නෑ මේ අද කොහොම හරි යන්න ඕනේ බං. හිට රෝඩ් එක තියෙනවා. හරි එහෙනම් එන පරිස්සමෙන් යමුකෝ. නෑ ඔළුවට ඉතන යන්න පුළුවන් ඊද මන්ද. කැරකිල්ලත් එක්ක ෆෝන් එකේ ටෝච් එකක් ගහගමු. කෙලින් යන්නත් බෑ. කවන්නේ බස් එකේ ඉඳගෙන යන්නේ. ස්ටාර්ට් කරමු. හරි. මොනවාද? ලයිට් ටික දාගන්න ඕනේ. හරි. අතුර ලයිට් එකක් දාගත්තා. එන යන්න තියෙන්නේ. හරි හිමීට ගමු අපි. වාහන තියෙනවද දන්නේ නැහැ. අඩෝ. පාරට වාහනේ දැම්ම ඉතර බලහල්ලකදී එකෙක් ආවනේ. දැන් ඉතින් ආතල් එකේ යන්න තියෙන්නේ අපිට. ලා 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 5 minutes later. හෙලෝ චමිදු. ඒ අවුලක් නැහැනේ පරිස්සමෙන් යනවා නේද? අඩේ මට කිසි අවුලක් නැහැ. මං ගැම්මට යනවා. කෙලින් යන්නේ බාර කෙලින්. දැන් කොයි හරියද ඉන්නේ? මං අර පල්ලන් ටික බහින ගමන් ඉන්නේ බං අර වංගුත් එක තියෙන පල්ලම. පරිස්සමෙන් යමන් ලිස්සයි ඈ. හරි බං මං ආයේ 60ට පාගල යන්නේ 60ට වංගුලිය කියලා නෑ. බහැරට කිව්වොත් මෙලාට පොල් ගස් උඩ ඉන්න ඕනේ. වංගුවල හැබැයි හිමීට ගන්න අපි විනීත රියදුරම් බං උඹලා වගේ නෙමෙයි. මන්ම දන්නවා. හරි බං බය වෙන්න එපා. උඹ දන්නවනේ මගේ ඩ්‍රයිවිං ගැන. අඩෝ කිනිය පැහැදිලි නැති වගේ එනවනේ බං. ඒ බස් එක නතර මොකක්ද කරගන්න. දෙන ඔළුව කරකිනවා බං. ඒ කරකින ඒ මුකුත් පේන්නේ අඩේ අම්බෝ අම්බෝ ඕ ඒ මොකද අඩෝ මොකක්ද සද්දේ? හෙලෝ ඒ මොකද උනේ?